මම මේ වටකල මහත්තයාට කතා කරන්නේ යා නීතිඥෙක් රාජ්‍ය ඇමති උනාට නීතිඥෙක් මේ නිකම් 2.50 ඇමතිලාට අපි කියලා වැඩක් නැහැ ඇමති උනාට 2.50 ඇමතිවරු ඉන්නවා මේකේ මෙලව හතරක් දන්නේ නැති 2.50 ඇමතිලාට මම කියනව නෙවෙයි හැබැයි වටකල මහත්තයා මේක අහගන්න රාජ්‍ය සේවකෙක් මාස 6යි ඉලුප්පිටිය අදත් තපිනවා ඇමති ගිහිල්ලා CID එකේ කට උතර දීලා ආවා ඇමතිව අත්අඩංගුවට ගන්න නැහැ මෝරු ටික ගන්න නැහැ හාල්පාරු හාල් මැක්සෝ ටික ගන්නේ අද ගත්ත මිනිසුන්ගෙන් චාමර සම්පත් විතරයි පාර්ලිමේන්තුවේ නියෝජනය කරන මිනිහෙක් අත්අඩංගුවට අරන් තියන්නේ අනිත් ඔක්කොම කවුද පිල්ලියන් පෙරදිච්ච මිනිහෙක් මර්වින්සිල්ලා පෙරදිලා ගෙදර හිටපු මිනිහෙක් ඒ විතරක්ද ගත්ත ඔක්කොම පෙරදිලා හිටපු මිනිස්සු දැන් අර හොයන කවුද අපේ ප්‍රසන්න රණවීර පෙරදිලා ගෙදර ඉන්න මිනිහෙක් මේ වැඩක් නැති මිනිස්සු අර වියලෙන්දන් පෙරදිලා ගෙදර ඉන්න මිනිහෙක් කවුද ගත්තේ මේ ආණ්ඩුව ගත්තනම් දශමයක් හරි යකෝ ජනතාවගේ කැමැත්ත තියෙන එකෙක් ගත්තනම් ගත්තේ චාමර සම්පත් විතරයි අනිත් කිසිම එකෙක් ගන්නෙ නෑ ගන්නෙත් නෑ මට ඒක විශ්වාසයි රනිල්ගේ නගුටවත් අල්ලන්න වෙන්නේ නෑ මේ දෙන්නම පොලිස් ඇමති ජනාධිපති දෙන්නම කරනවා නම් පුළුවන් නම් කරන්න අපි දන්නවා පහුගිය ආණ්ඩුවේ ජනාධිපතිතුමායි පල්ලෙහා කතා වෙච්ච ඇමතිලයි ඒ නිසා ඉලුප්පිටිය අද තපින්නේ ගණ්ඩ කියන්නකො ඉලුප්පිටියට වෙච්ච අසාධාරණ මේ මිනිහා රාජ්‍ය සේවයේ ඒ මිනිහා අනුන්ට වැඩ කරේ ගණ්ඩ බැරි වුණා ආණ්ඩුවට ඊළඟ එක මේ බටලන්ද ගැන කතා කරනවා තවත් බටලන්ද ගැන තව මොනවද කතා කරන්නේ බටලන්ද ගැන කතා කරනකොට බදුල්ලේ ආරක්ෂක රාජ්‍ය ඇමති පස්සර බදුල්ල මෝටර්ස් මස්කඩේ තිබ්බේ බදුල්ල මෝටර්ස් බෙරගල කැම්ප් එකක්ද තිබ්බේ බෙරගල කැම්ප් එක තමයි බටලන්දට වැඩිය ලොකුවට තිබ්බේ බෙරගල කැම්ප් එකේ ගෝනි බිල්ල කවුද බෙරගල කැම්ප් එකේ 88 89 අපිටත් අවුරුදු 20යි බෙරගල කැම්ප් එකේ ගෝනි බිල්ල කවුද බෙරගල කැම්ප් එකේ ගෝනි බිල්ල ඕගොල්ලෝගේ ඇමති මං අද මේ කතාව කතා කරායින් පස්සේ Facebook වලින් සමාජ මාධ්‍ය වලින් කවුද ගෝනි බිල්ල කියලා මිනිස්සු කියයි මම නම කියන්නේ නැහැ බෙරගල කැම්ප් එකේ ගෝනි බිල්ල කවුද කියලා බෙරගල කැම්ප් එක කියන්නේ ලංකාවේ දරුණුම කැම්ප් එක වද හිංසා දීපු කැම්ප් එක තමයි බෙරගල කැම්ප් එකේ ගෝනි බිල්ලත් ඔය ඇමති කෙනෙක් අද ඉස්සරහින් ඒකත් මම මේ පාර්ලිමේන්තුවේදී කියනවා ඒ නිසා ඕගොල්ලෝ මම නම කියන්නේ නැහැ කිව්වොත් රෙදි නෑ කිව්වොත් ඇයි නම කිව්වොත් බය පාර්ලිමේන්තුවේ බය වෙන්න ඕනේ නැහැ මම කියන්න ඕනේ නැහැ තව ටිකකින් මේ කතාවෙන් පස්සේ බලන්න කියයි ආවලා කියලා කියයි මම කියන්න ඕනේ නැහැ අන්නේ ඒ නිසා මේ වෙලාවේදී කියන්න ඕන මම මේ බටලන්දට අමතරව කියන එක මහ ලොකුට දෙඩෙව්වා එදා අයවැය කතාවේදී අවුරුද්දට බඩු පාර්සල් දෙනවා කියලා දෙන්න බෑ ඒක දැනගෙන තමයි මිලියන 1000ක් වෙන් කරලා මිනිස්සුන්ට බඩු පාර්සල් 1000 මිලියන 1000ක දෙනවා කියලා ඡන්දය දැම්මා අන්තිමේදී මිනිස්සුන්ට හුප්පේ තමයි බඩු පාර්සලුත් නැහැ වියලි සලාක බඩු පාර්සල් බෙදනවා කියලා කෝ දැන් මිනිස්සුන්ට දුන්නාද අවුරුද්දට සිංහල අවුරුද්දට බඩු පාර්සල් දෙනවා කියලා ඒක දී ගන්න බැරි වුණා අවුරුද්දෙන් පස්සේ දෙනකොට ආයේ ඡන්දෙත් ඉවර වෙලා කියයි ඊළඟට පළාත් සභා ඡන්දෙට බඩු පාර්සල් දෙනවා කියලා අන්න ඒකේ තත්ත්වය තමයි තියෙන්නේ මිලියන 1000ක් වෙන් කරා මිනිස්සු බලාගෙන ඉන්නවා දැන් බඩු පාර්සල් එනකන් සිංහල අලුත් අවුරුද්දට වියලි සලාක දෙනවා කියලා ඒ නිසා මේ මම කියන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණට නිකන් අපි දන්නවා සිද්ධ වෙච්ච දේවල් ඒවා පුලා කියලා වැඩක් නැහැ හරිනම් ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බේවට බස් ගිනි තිබ්බේවට මේ පොදු දේපොළ යටතේ නඩු දාන්න ඕනේ කාටද වැඩියෙන්ම පොදු දේපොළ යටතේ තපින්න ඕනේ ඔය යහපැත්තේ ඉන්න කට්ටිය වැඩියෙන්ම නඩු වැටෙන්න ඕනේ යහපැත්තේ ඉන්න කට්ටියට දැන් බොරුවට මේ මෙතන ඇවිල්ලා මේ බටලන්දක් ඇදගෙන අර උදේ මුජුබුල් රහමන් මහත්තයා කිව්වා වගේ මේ බටලන්ද ගෙනල්ලා ඕගොල්ලෝ ඇදගෙන නෑව මිසක් මේ අද දවස කතා කරන ලක්ෂ 75ක් වියදම් කළා මේ බටලන්ද ගෙනාපු යෝජනාව මේ පාර්ලිමේන්තුවේ රටේ ජනතාවට මම කියනවා මේක අපදයාම මොකද මේකේ කිසිම දෙයක් රටේ ජනතාව මහින්ද රාජපක්ෂගේ මයිල් ගහක් කොලවන්නත් බෑ ඔයගොල්ලන්ට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ චන්ඩිකා බණ්ඩාරනායක මහත්තයාගේ කිසි දෙයක් මේ ආණ්ඩුව කරන්නේ නැහැ කරන්න පෙළඹෙන්නේ නැහැ ඒක වගකීමෙන් කියනවා ඕන්නම් ඔය පොඩි උන් ටිකක් අරන් දවස් 14ක් 15ක් ඇතුළට දාලා පොඩි චූන් එකක් ගන්නවා විතරයි ඊට වැඩිය කරන්න දෙයක් කරන්න පුළුවන් මගුලක් නැහැ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා යන ගමන් බලාගෙන යන්න මේ පාර්ලිමේන්තුව හදපු ජේ.ආර්. ජයවර්ධනට පින් දීලා යන්න මේකට බෝම්බ ගහපු මිනිස්සු ඉන්න ආණ්ඩුවක් කියන එක ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා